නාගරික කියන වචනයත් එක්ක ගොඩක් වෙලාට සම්බන්ධ වෙන එකක් තමයි සංවර්ධනය කියලා. හැබැයි මේ කාර්යභාරය ඉතාමත්ම උපාය මාර්ගිකව සහ විධිමත් සැලසුමක් ඇතුව සිදුවිය යුතුව තිබෙනවා. නමුත් සමහර නාගරික සංවර්ධන අපි දකින්නේ විධිමත් සැලසුම් කරන්නට ලක් වෙච්ච සංවර්ධනයකට එහා ගිය වෙනත් හැඩයක වෙනත් මොඩියුල එකක්. කෙසේ වෙතත් අපි අද දවසේදී මේක නිමිත්ත බවට පත් කරගෙන සාකච්ඡා කරන්න සූදානම්ින් ඉන්නවා. Council on Vertical Urbanism, එකන්නේ CVU සිරස් නාගරික සංවර්ධනය පිළිබඳ වන කවුන්සිලේ කාර්යභාරය සහ ඔවුන් ඈතකදී සූදානම් කරන තවත් සුවිශේෂී කටයුත්තක් පිළිබඳව. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි ආරාධනය කළා CVU ශ්‍රී ලංකා පරිච්ඡේදයේ ලේකම් ඉංජිනේරු යසස් ගුණවර්ධන මහත්මයාට අයවන් යසස් හමුවීම සතුටක් ඔබව. ඒත් එක්කම අපි ආරාධනය කළා ගෘහ නිර්මාණ ශිල්පී නිරෝධ ගුණදාස මහතාට අයවන් නිරෝධ ඔබව හමුවීමත් සතුටක්. කෙටියෙන්ම කාරණාවට ආවොත් ඇත්තටම මොකක්ද මේ කවුන්සිල් ඔන් වර්ටිකල් අර්බනිසම් කියලා කියන්නේ? මොකක්ද මේකේ කාර්යභාරය? මේක මීට කලින් හඳුන්වා දුන්නේ වෙනත් විදියකින් වෙනත් නමකින් අපි ගිය වසරේදී සාකච්ඡා කළා. මොකක්ද මේ සංකල්පය? මොකක්ද මේකේ අදහස? ඇත්තටම මේක පටන් ගන්නේ CTBUH කියලා. Council of Tall Building and Urban Habitat කියලා. මේක 1969 තමයි මේක පටන් ගන්නේ. ප්‍රධාන කාර්යාලය තියෙන්නේ ඇමරිකාවේ චිකාගෝ නුවර. ඒතර ඒ ආයතනයට සම්බන්ධව ලෝකේ පුරා තියෙනවා තව chapters. ඒතර ලංකාවේ ඒ chapter එක තමයි අපි දැන් නියෝජනය කරන්නේ. ඒතර මේක පළමුවෙන්ම තමයි බලධාරී ආයතනය ලෝකයේ අර උසම බිල්ඩිම මොකක්ද කියලා තීරණය කරන්නේ. අන්න මේ ආයතනයෙන් තමයි ඒක තීරණය කරන්නේ. ඒතර ඒක මේකේ තියෙන දෙයක්. ඒතර ගිය අවුරුද්දේ මේක වෙනස් වුණා. උස් ගොඩනැගිලි විතරක් නෙමෙයි. ඊට සම්බන්ධ යටිතල පහසුකම්, ප්‍රවාහන පහසුකම්, පොදු අවකාශ මේ හැමදේම ජන ජීවිතයට බලපාන්නේ කොහොමද? ඒවත් එක්ක අර තිරසාර සංවර්ධනය කියන්නේ ඒ සංවර්ධනයට යන්නේ කොහොමද කියන එක කතා කරන්නේ මේ සංවිධානයේ නම CVU කියලා එක වෙනස් වුණා. ඔව් මම මතකයි අපි ගිය වසරේ සාකච්ඡා කරනකොට උස්කුඩනැගිලි කියන වචනේ තිබුණා. ඇත්තටම ඒක නමින්ම වෙනස් වෙච්ච එක හොඳයි. මොකද නාගරික කියලා කියන්නේ උස්කුඩනැගිලි විතරක්ම නොවේ කියන අදහස. මේ අවකාශය පිළිබඳව වන එක. ගෘහ නිර්මාණ ශිල්පයේදී සෑහෙන කතා බහ ලක් කරන මේ අවකාශය පිළිබඳව කියන්නේ. උපසභාපතිවරයා හැටියට ඔබේ කොහොමද මේ කාරණාව සම්බන්ධයෙන් තියෙන මෙදිහත් වීම? ඇත්තටම මම ඒක තව පොඩ්ඩක් පැහැදිලි කළොත් එහෙම අපි නගර ගැන අපි දන්නේ තිරස් සංවර්ධනයක. නගර කියන්නේ ද්විමානව විහිදෙන දෙයක් විදිහට. නමුත් අපි දැන් ලෝකේ අපි තේරුම් අරගෙන තියෙනවා එහෙම නෙමෙයි. මේ අධික ජනගහන වර්ධනය සහ විශේෂයෙන් නාගරීකරණයේ අධික දියුණුවත් එක්ක නගරයක් ද්විමාන පමණක් නෙමෙයි ත්‍රිමාන උස්සතත් ඉතාම වැදගත් කියලා. ඉතින් නගරයක් අද ද්විමානව නෙමෙයි සංවර්ධනයේ ත්‍රිමාන හැඩයක් විදිහට. ඒ නිසා තමයි අපි මේ සංවිධානයේ නම වෙනස් කරලා තියෙන්නේ Council on Vertical Urbanism. සිරස් නාගරීකරණ සංවර්ධන සභාව කියන විදිහට. ඉතින් අපේ ශ්‍රී ලංකා චැප්ටර් එක පටන් අරගෙන දැන් අවුරුදු 12ක් පමණ වෙනවා. අපි 2014 දී පළවෙනි කොළඹ ෆෝරම් එක පැවැත්තුවා. ඉතින් ඒක ඉතාම සාර්ථක වුණා. ඉතින් අපි හැම අවුරුද්දකම පවත්වනවා. දැන් මේ අවුරුද්දෙත් අපි මේ මාසේ 24 වෙනිදා BMICH එකේදී අලුත් අපේ ෆෝරම් එක පටන් ගන්න ලෑස්ති කරලා තියෙනවා. හොඳයි. ඒ කියන්නේ ඔක මුල් එක තිබ්බේ 2014 ජූනි මාසේ 10 වෙනිදා. ඒතකොට දැන් 2026ට ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ අලුත් සම්මන්ත්‍රණය? එතකොට පෙර පැවති අර සංකල්පමීය වෙනස්කම් ඇති දායකත්වයන් සංවිධානය වෙන විදිය මේකේ හැඩය පිළිබඳව වෙනසක් ඇති. ඔව් ඇත්තටම මේක තරමක් පැහැදිලි කළොත් එහෙම අපි කාලීන දේවල් මේ නගර සංවර්ධනය සම්බන්ධ සහ උස්ගොඩනැගිලි සම්බන්ධ කාලීන දේවල් තමයි අපි හැම වෙලෙම මේ කවුන්සිලේ අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ පාර අපි තේමාව විදිහට ගත්තේ ලෝකයේ අද විශාල වශයෙන් මේ යුද්ධ සහ එවැනි අවිනිශ්චිතකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක නගරවලට මොකද වෙන්නේ? ගොඩනැගිලි වලට මොකද වෙන්නේ කියන එක සහ විශේෂයෙන් මේ AI තාක්ෂණයත් එක්ක දියුණු වෙලා තියෙන අවි ආයුධ. මේ අවි ආයුධ නිසා අපේ ගොඩනැගිලි වල ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. ඔබතුමාට මතකද 2007 ලංකාවේ කොළඹට අවි ආයුධ කියලා කියන්නේ කෙලින්ම මේ යුද්ධය හා සම්බන්ධ වන ත්‍රස්තවාදී කටයුතු සඳහා පමණක් අපිට හිතන්න පුළුවන්. අපි 2007 ලංකාවට වෙච්ච LTT සංවිධානය ඔබට මතක ඇති එක ගුවන් යානයක් ගෙනල්ලා ලොකු විනාශයක් කරන්න උත්සාහ කරා. නමුත් අද තියෙන මේ AI තාක්ෂණයත් එක්ක ඒවෙන් වැඩ කරන ඩ්‍රෝන් සහ රොබෝට් එක්ක එවැනි සංවිධානයකට අපේ ගොඩනැගිලි සහ අපේ නගරයට කළ හැකි විනාශය අතිමහා. ඉතින් ඒ සඳහා අපේ ගොඩනැගිලි දැන් නගරයක් සැලසුම් කරනකොට ඔය දේවල් පවා හිතන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවා ගැඹුරින් හිතන්න වෙනවා. ඒකට අපි කියනවා urban resilience කියලා.
මොකද නගරයකට හැකියාව තියෙන්න ඕනේ ඒ පමණක් නෙමෙයි. පෙන්ඩමික් එකක් එහෙම නැත්තම් නැචුරල් ස්වභාවික ව්‍යසනයක් අවස්ථාවකදී වුණත් ඒකට මූණ දෙන්න සහ ඒකට පස්සේ නැවත ගොඩනැගින්න පුළුවන් විදිහට තමයි අපි අපේ නගර සහ ගොඩනැගිලි නිර්මාණය කරන්න. ඉතින් ඒක කොහොමද කරන්නේ? මේ දැවෙන මාතෘකාව තමයි අපි මේ පාර සාකච්ඡා කරන්නේ. ඔය දැන් ජපානයේම මුහුදට යාබදව පිහිටා තිබෙනවා නම් අනිවාර්යෙන්ම ඔවුන්ට සුනාමි තත්ත්වයන් පිළිබඳව සැලසුම් කරමින්ම තමයි ඔවුන්ගේ නගරයට යන්න සිද්ධ වෙන්නේ. ඔවුන්ගේ භූමිකම්ප ආශ්‍රිත කලාපයක නම් ඔවුන්ට ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. අපි දන්නවනේ ඒ හින්දාමනේ ඔවුන් ඔය ගොඩක් බර අමුද්‍රව්‍ය පාවිච්චි නොකර තමයි සැහැල්ලු නිවාස සංකල්පය ඔවුන්ට එන්නෙම ඔවුන්ගේ ස්වභාවික තත්ත්වයන් වලට මුහුණ දීම. මේක මම පැහැදිලි කරගන්නවා. මේ කියන්නේ අපි යන්නේ තන්නේ ඔබ ආයතන ගමන් කරන්නේ තන්නේ වගේ සංකල්පයකට නවීන ලෝකයට ගියාට ප්‍රවීණ ලෝකෙන් අරගෙන ආපු සමහර බලපෑම් තියෙනවා. ඒවා පිළිබඳවත් අවධානය යොමු කරමින්. මොකද්ද මේ වතාවේ තීම් එක? ඇත්තට මේ පාර තියෙන එක design to survive in the age of global instability කියලා යන්නේ. design to survive අර ඉස්සලා කියපු කතාවම තමයි නේ. ඒ කතාව තමයි මේ පාර එක මේ ආකිටෙක් නිරෝධ කිව්වා වගේ. ඒ කියන්නේ කාලෝචිත මාතෘකාවක් අපි පාවිච්චි කරන්නේ මේ පාර. මොකද දේශගුණික වෙන්න පුළුවන්, තාක්ෂණික වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්. සහ මේ වගේ ආරක්ෂික තත්ත්වයන් මත අපි කොහොමද උස් ගොඩනැගිල්ලක් ආරක්ෂිතව ශක්තිමත්ව තියාගන්නේ කියන එක තමයි අත්‍තරම මේ පාර අපේ මාතෘකාව වෙලා තියෙන්නේ. ඒතර දූපත් රාජ්‍යයන් හැටියට අපිට උස් ගොඩනැගිලි කියලා කියන එක එක පැත්තකින් නේ. දැන් මාලදිවයින කියලා කියන රට අනාගත ලෝකයේ සිටියේම අපිට දකින්න නැති වෙයි කියලා සමහර උපකල්පන තියෙනවා. අයිස් ග්ලැසියර් දියවීමත් එක්ක පරිසර උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක. ඉතින් අපි වගේ රටවල් වලට ඒ වගේ සංකල්ප සැහැණ වැදගත් කියන්නේ හරි ප්‍රැක්ටිකල්. ඉතාම ප්‍රායෝගික දේවල් ඇත්තටම මොකද අපේ රටේ ඇත්තටම ගත්තොත් එීම භූගත ඒ කියන්නේ ග්ලෝබල් පොසිෂනින් එක අපි ගත්තොත් එහෙම යුද්ධ වගේ මේවල් දේවල් වලට පාවිච්චි කරන්න ඉතාම සුදුසු රටක් තමයි අපේ රට. ඉතින් අපිට අද ඒක නොතේරුණාට ලෝක යුද්ධයක් වගේ තත්ත්වයක් ඇති වෙච්ච දවසට ලෝක බලවතුන් හැමෝම මේ අපේ රට දිහා බලනවා, මේක අත්පත් කරගන්න බලනවා. එවැනි තත්ත්වයක් තියෙනවා. ඉතින් අපිට කියන්න බෑ අපිට දැනට සාමයක් තිබුණ පළියට අපේ රට මොන වගේ තත්ත්වයක් ඇති කියලා. නමුත් අපි රටක් විදියට අපේ නගර අපි නිර්මාණය කරගන්න වෙනවා. අපේ ගොඩනැගිලි නිර්මාණය කරගන්න වෙනවා. අනාගතයේ දිහා බලලා අනාගතයේ දියුණු වෙන තාක්ෂණයට සහ අනාගතයේ අපිට ඇති වෙන්න පුළුවන් අභියෝග වලට මුහුණ දෙන්න කොහොමද අපේ නගර සහ රට නිර්මාණය කරගන්නේ කියන එක. ඔව් ඒ කියන්නේ භූගෝලීය පිහිටීම, සමුද්‍රීය පිහිටීම සහ දේශපාලනික පිහිටීම කියන කාරණා සියල්ල අරගෙන බැලුවම මේ කුඩා පුංචි තිතක් බඳු රාජ්‍ය ලෝකයේ පිහිටීමේදී සුවිශේෂී රාජ්‍යයක්. එහෙනම් තමයි ගොඩක් වෙලාවට අපි ගැන අවධානය තියෙන්නේ. ඒ හින්දා ඒ අපේ ප්‍රශ්න නොවෙන්න පුළුවන්. වෙන දේවල්ට අපි මුහුණ දෙන්න කොහොමද කියන එකට අපිට යන්න සිද්ධ වෙයි. හරි. මේ සම්මන්ත්‍රණය පිළිබඳව අවුරුද්දක් අපි සාකච්ඡා කරමු. මද විරාමයකින් පස්සේ. හරි අපි මේ කතා බහ කරමින් ඉන්නේ මේ තිරස් නාගරික සංවර්ධනයක අවශ්‍යතාවය පිළිබඳව සහ ශ්‍රී ලාංකීය පරිච්ඡේදය කොහොමද මේ වතාවේදී සම්බන්ධයෙන් ලියවෙන්නේ කියලා. කවද්ද දවස කියලා කිව්වේ මේ වතාවේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ? 24 වෙනිදා පසුරු 2 ඉඳන් 7 වෙනකම්. කොහෙද? බණ්ඩාරනායක අනුස්මරණ ජාතනශාලාව. හරි. ඒකේ වෙන මොනාරි හෝල් එකක් තියෙනවද ලෝටස් හරි? අපි ජස්මින් හෝල් එක අපි නැවත කිව්වොත් එහෙම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් හෝල් එකේදී තමයි පැවැත්වෙන්නේ. 24 වෙනිදා මේ මාසේ තව දවස් 2යි තියෙන්නේ. දවල් 2 ඉඳන් රෑ 7 වෙනකම් පවත්වනවා. අපි ආරාධනා කරනවා සියලු දෙනාටම විශේෂයෙන් ගොඩනැගිලි සම්බන්ධ විශේෂඥතාවයක් තියෙන්නම අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. ඒකද අපි වගේ සාමාන්‍ය කෙනෙකුට මට හිතුණා මේක ගිහලා බලන්න ඕනේ කියලා. අපිට අවසරය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අවසරය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම සාමාන්‍ය කෙනෙකුට මේන් ඉගෙන ගන්න දැනගන්න ඉතාම වැදගත් දේවල් ගොඩක් තියෙනවා. සහ සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහට තමයි මේ සම්මන්ත්‍රණය අපි ලෑස්ති කරලා තියෙන්නේ. හරි. වැඩිදුර තොරතුරු දැනගන්න ඕනොත් වැඩි දවසකුත් නැහැනේ. ඒකින්ද කොහොමද අපි සම්බන්ධීකරණය කරගන්නේ? අපිට පුළුවන් ඇත්තටම දැන් මේ අපේ වෙබ්සයිට් එක ඩිවලොප් වෙලා තියෙනවා. මෙන්න මේ තියෙනවා මේ තිරේ අංක දෙකක් තියෙනවා. මම හිතන්නේ මේ විශාන්ටයි කුෂාන්ටයි කතා කරන්න පුළුවන් මේ ගැන තොරතුරු වැඩිපුර දැනගන්න. 071 209 33 41න් විශාන්ට කතා කරන්න. නැත්නම් කුෂාන් ඉන්නවා 071 73 26 50 දුරකථන අංකයෙන්. නමුත් දැන් බොරුවට තේරුමක් නැතුව මං එන එකට වඩා ඔය අසුනට වැදගත් ඒක ටිකක්
හරියන කෙනෙක් කවොත් හොඳ ඔබ යෝජනා කරන විදියට මේකෙදි වඩාම වැදගත්. කාටවත් එන්න එපා කියලා කියනව නෙවෙයි. නමුත් අර ඒක ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. මං ගියොත් ඔය මේ කණෙන් අහලා ඔය මේ කණෙන් එළියට දායි. එතනට එන්න වැඩිපුර ආරාධනාවක් වෙනවා නම් මෙන්න මේ කට්ටියට මේක සුදුසුයි කියලා ටිකක් වැඩිපුර යෝජනා කරනවා නම් කාටද? අපි විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් ඉන්නවා නම් සංවර්ධනය සඳහා ගොඩනැගිලි ඉදිකිරීම සංවර්ධනය සඳහා යොමු වෙච්ච ඒ සෑම කෙනෙක්ටම මේ ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙකුට ෆීල්ඩ් එකේ ඉන්න ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. අපේ විශ්වවිද්‍යාලවල ගොඩනැගිලි අංශවල වාස්තු විද්‍යාව ඒ වගේම ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට සහ විශ්වවිද්‍යාලවල ඉන්න දේශකවරුන්ට සහ මහාචාර්යවරුන්ට මේ විශේෂයෙන්ම ඉතාමත්ම වැදගත් වෙන ආකිටෙක්චරල් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියට මේක සෑහෙන ඍජුවම වැදගත් සහ ඉංජිනේරු ඒ වගේම නගර නිර්මාණය කටයුතු වල ඉදලා ඉන්න නාගරික සංවර්ධන අධිකාරී අන්න ඒකම කියන්නේ අපේ රටේ ප්‍රධාන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉඩම් ගොඩ කිරීම ඉංජිනේරු සංස්ථාව ඇතුළු දැන් මහනගර සභාව ගත්තත් නේ ඔවුන්ටත් විශාල වගකීමක් තියෙනවානේ. ඔය වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. කොහොමද ඒක දායකත්වයෙන් මේ වැඩේ? ඇත්තටම ඔබතුමා කිව්ව එක හරි. අපි ඇත්තටම හඳුනාගෙන මේ සියලුම ආයතන හඳුනාගෙන මේ සියලුම ආයතනවල ඉන්න ප්‍රධානීන්ට සහ අදාළ අයට මේ සම්මතනයේ සහභාගී වීමට විශේෂයෙන් අපි ආරාධනා කරලා තියෙන්නේ සහ ඒ සියලු දෙනාම සහභාගී වෙනවා. ඉතින් මේ සමුළුවට සහභාගී වීමට අනිත් වැදගත්කම තමයි මේ ශේෂ්ත්‍රයේ සියලු දෙනාව දැන හඳුනා ගන්න. ඒත් එක කතා කරන්න අවස්ථාවක් පැමිණෙන ඔබ සැමටම ලැබෙනවා. මේක අපි බලාපොරොත්තු වෙන දෙවැනි කාරණාව තමයි මේ දැනුම දෙනවට වැඩිය අපි එක ස්ථානයක් ස්ලෑස්ති කරලා දෙනවා. අපේ රටේ ඉන්න සියලුම ප්‍රවීණයින්ට මෙම ශේෂ්ත්‍රයේ එකට හම්බ වෙන්න කතා කරන්න දැන හඳුනා ගන්න. ඔයක හරි වැදගත්නේ. ඔය සම්බන්ධීකරණය නැති හින්දානේ තාමත් අපි දකින්නේ පාර හොඳට හැදුවට පස්සේ ඊළඟට ඇවිල්ලා වෝටර් බෝඩ් එකකින් මේ පාරක් මං කියන්නේ මේ සංවර්ධනය කියන කාරණාවේදී ජල ප්‍රවාහන හා අප ජලය පරිහරණය සම්බන්ධයෙන් ඉන්න අයට ලොකු වගකීමක් තියෙනවා. මේ සංවර්ධනය සම්බන්ධයෙන් පොඩි වැස්සකටවත් පාරවල යට නොවෙන්න වගේ දේවල් ගොඩක් තියෙනවානේ. එතකොට ඔය උස්ගොඩ නැගිලි විතරක් නෙවෙයි ඒකත් එක්ක සම්බන්ධ වන යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවත් එක්ක පෞද්ගලික සහ රාජ්‍යාංශ විශාල ඒ කියන්නේ ඔක්කොම එක මේසයකට ගෙන්න සියල්ල ඇස්ති. මතක් කරන්න අපි මේකට පැමිණෙන ජාත්‍යන්තර මේ පිළිබඳ දැනුමත් තියෙන විශේෂඥයන් තමයි එන්නේ. මහාචාර්යවරු වෙන්නේ. ඒ අය තමයි ඇවිල්ලා මේක සම්මන්ත්‍රණ දාට පැවැත්වෙනවා. ඔව් සම්මන්ත්‍රණ. ලොකු දැනුමක් අරගෙන යන්න පුළුවන් සහ ලොකු කන්ටෙක්ස් ගොඩක් හදාගන්න පුළුවන් කමක් තියෙනවා. මේ කෝඩිනේෂන් පාර්ට් එකක් තියෙනවා මේක ඇතුලේ. ඒකට සම්බන්ධ වෙන කියලා තමයි ඔන්න ඔබට ආරාධනය කරන්නේ. කවුන්සිල් ඔන් වර්ටිකල් අර්බනිසම් නැත්නම් සිරස් නාගරික සංවර්ධනය පිළිබඳව කවුන්සිලය නියෝජනය කරමින් අද අපිත් එක්ක සම්බන්ධ වුණා. ඔසුගොඩනැගිලි සහ නාගරික ව්‍යවස්ථා පිළිබඳව කවුන්සිලය ඇතුළු පාර්ශ්ව නියෝජනය කරමින් අපිත් එක්ක සම්බන්ධ වුණා. විශේෂයෙන්ම ඉංජිනේරු යසස් ගුණවර්ධන ඔබට ස්තුතියි. ශ්‍රී ලංකා පරිච්ඡේදයේ ලේකම්වරයා හැටියට වැඩ කටයුතු කරන්නේ ඔබ. ඒත් එක්කම CVU ශ්‍රී ලංකා පරිච්ඡේදයේ උපසභාපති හැටියට වැඩ කටයුතු කරන්නේ ගෘහ නිර්මාණ ශිල්පී නිරෝධ ගුණදාස මහතා. ඔබටත් බොහොම ස්තුතියි. 24 වෙනිදා දවස් තමයි දවස. හරි. අපි එහෙනම් මද විරාමයකට යමු. යශෝ සූදානමින් ඉන්න ඊට පස්සේ තවත් ලස්සන කතාවක් ඔබත් එක්ක බෙදා හදා ගන්න.